අද අපි කතා කරන්න යන්නේ ගොඩක් සංකීර්ණ සහ මතභේදාත්මක මාතෘකාවක් ගැන. ඒ තමයි සමහර කාන්තාවන් අපරාධකරුවන් වෙත ආකර්ෂණය වන මානසිකත්වය. මේක ගොඩක් අය පුදුම වෙන දෙයක් වුණත් මේකට මනෝවිද්‍යාත්මක හේතු ගණනාවක් තියෙනවා. අපි අද මේ සංසිද්ධිය පිටිපස්සේ තියෙන හේතු ගැන කතා කරලා මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන අයට උදව් කරන්නේ කොහොමද කියලාත් බලමු. ඒ වගේම මේ වගේ සම්බන්ධතා වලින් වැළකෙන්නේ කොහොමද කියලාත් අපි මේ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම කතා කරනවා. සමහර අපරාධකරුවන්ගේ චරිතවල අඳුරු චමත්කාරයක් තියෙනවා. ඒක සමහර කාන්තාවන්ට ආකර්ෂණීය වෙන්නත් පුළුවන්. මේකෙදී උන්ගේ ආත්ම විශ්වාසය, අවදානම් ගන්නා ගති ලක්ෂණ සහ නීතියට අභියෝග කිරීම වගේ දේවල් කාන්තාවන්ගේ අවධානය දිනා ගන්නට හේතු වෙනවා. උදාහරණයක් විදිහට කුප්‍රකට දාමඝාතකයෙක් වන ටෙඩ් බන්ඩි වගේ පුද්ගලයන්ගේ ආකර්ෂණීය පෙනුම සහ කතා විලාශය නිසා බොහෝ කාන්තාවන් ඔවුන්ට ආකර්ෂණය වුණා. ඔහු 1970 ගණන්වලදී තරුණ කාන්තාවන් 30කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියටපත් වුණා. ටෙඩ් මේ කාන්තාවන් පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කිරීමට පටන් ගත්තා. ඔහුගේ ගොදුරු බොහෝ විට තරුණ කාන්තාවන් වුණා. ඔවුන්ට පහර දීමට පෙර ඔවුන්ව ආකර්ෂණය කරගන්න ටෙඩ් සමත් වෙනවා. ඔහුගේ අපරාධ අතිශයින්ම කුරිරු වුණා. බොහෝ ගොදුරු ලිංගිකව අපයෝජනයට ලක් කරලා ඝාතනය කළා තිබුණා. ඔහුගේ ක්‍රියාකාරකම් ඇමරික එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක් පුරා පැතිරී තිබුණා. ටෙඩ් බන්ඩි බොහෝ විට මනෝවිද්‍යාඥයන් විසින් මනෝව්‍යාධිකයෙකු ලෙස විස්තර කළා තිබුණා. ඔහුට ආකර්ෂණීය පෞරුෂයක් තිබුණු අතර එය ඔහුට ගොදුරු ආකර්ෂණය කර ගැනීමට සහ පොලිසිය මගහැරීමට උපකාරී වුණා. මනෝවිද්‍යාඥයන් කියන විදිහට මේක සමහර වෙලාවට හයිබ්‍රිස්ටෝෆීලියා කියලාත් හඳුන්වනවා. ඒ කියන්නේ අපරාධකරුවන් වෙත ලිංගිකව ආකර්ෂණය වීම. සමහර කාන්තාවන්ට අපරාධකරුවන්ව යහමගට ගැනීමේ ආශාවක් තියෙනවා. ඔවුන් හිතනවා තමන්ට පුළුවන් කියලා මේ පුද්ගලයාව යහපත් පුද්ගලෙක් බවට පත් කරන්න. මේක සමහර වෙලාවට පදනම් වෙන්නේ තමන්ගේම අතීතයේ වුණු බලපෑම් නිසා. කුඩා කාලේ ආදරය හෝ අවධානය නොලැබුණු කාන්තාවන් වැඩිහිටි කාලයේදී අපරාධකරුවෙක්ගේ ජීවිතය වෙනස් කිරීමට උත්සාහ කරනවා. ඔවුන් හිතනවා මේ අපරාධකරුට තමන්ගේ ආදරය සහ අවධානය ලබා දීමෙන් ඔවුන්ව යහපත් පුද්ගලයන් බවට පත් කරන්නට හැකියාව තිබෙනවා කියලා. අඩු ආත්ම අභිමානයක් තියෙන කාන්තාවන් තමන්ට සුදුසු නැති සම්බන්ධතාවලට ඇදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඔවුන් හිතන්න පුළුවන් අපරාධකරුවෙක්ගේ අවධානය ලැබීමෙන් තමන්ගේ වටිනාකම වැඩි වෙනවා කියලා. තමන්ට ආදරයක් ලැබීමට සුදුසු නැති බව හිතන කාන්තාවන් අපරාධකරුවෙක්ගේ හෝ ආදරයක් ලබා ගන්නට උත්සාහ කරනවා. සමහර කාන්තාවන් අවදානම් සහිත තත්ත්වයන්ට ආකර්ෂණීය වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. ඒකෙන් ඔවුන්ට වැඩි වශයෙන් ඇඩ්‍රිනලින් ස්‍රාව්‍ය වීමක් සිද්ධ වෙනවා. මේක සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ හිස් බවක් හෝ කම්මැලිකමක් පිරවීමට කරන උත්සාහයක් වෙන්නත් පුළුවන්. මේ නිසාම සමහර කාන්තාවන් අපරාධකරුවන්ගේ බලය හා පාලනයට ආකර්ෂණය වෙනවා. ඔවුන් හිතනවා තමන්ව ආරක්ෂා කරන කෙනෙක් ඔවුන්ට අවශ්‍යයි කියලා. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන කාන්තාවන්ට සහයෝගය ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔවුන්ට මනෝවිද්‍යාත්මක උපදේශන ලබා දීමෙන් ඔවුන්ගේ ආත්මාභිමානය ගොඩනගා ගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න සම්මතතා ගොඩනගා ගන්නට උදව් කරන්න අපිට පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සීමාමායම් තියා ගැනීම ගැන ඉගැන්වීමත් ඔවුන්ට ලබා දිය යුතුයි. ඔවුන්ට සහයෝගය දක්වන මිතුරන් එවැගේම පවුලයාගේ සහයෝගය ඉතාමත්ම වැදගත් ඔවුන්ට මේ හැඟීම් පාලනය කර ගන්නට. ඒ වගේම මේ වගේ සම්බන්ධතාවලින් වැළකෙන්න ආදරය සහ බලය අතර වෙනස හඳුනා ගන්නත් ඔවුන්ට උපකාර කරන්න. අපරාධකරුවන් වෙත ආකර්ෂණය වන මානසිකත්වය ගොඩක් සංකීර්ණ දෙයක්. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන අයට උදව් කරන්න අපි හැමෝම දැනුවත් වෙන්න ඕනේ. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්. ජය වේවා.